ජීවිතය කියන්නේ කතන්දර. චර්ච් එකේ හිටියා, චර්ච් එකට යනවා, දිව්‍යන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය තිබ්බා. කොහොමද කොළඹට ආවේ? ජොබ් එකට ආවා. এডুকেෂනල් ක්වොලිෆිකේෂන් විතරයි තිබ්බේ, ඒ ලෙවල් විතරයි. එතකොට මම ඒක කොයි වුණොත් මට කියන්න කිසිම ලැජ්ජාවක් නැහැ, කිසිම දෙයක් නැහැ. චර්ච් ගියේ නැහැ. ඒ ඇක්සිඩන්ට් එක තමයි පස්සේ මගේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණේ. ඔයාට තුවාල වුණාද? මොකක්ද වුනේ? එතකොට ඒක තමයි පස්සේ ලොකුම ඇක්සිඩන්ට් එකක් වුණේ. මට ඇක්සිඩන්ට් කලින් වෙලා නැහැ. ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඒ කියන්නේ ප්ලෑන් එකක් නැතුව කිසිම දෙයක් අපේ ලයිෆ් එකේ සිද්ධ වෙන්නේ නැහැ පස්සේ. ඒ ජේසුස් වහන්සේ එක්ක තිබුණා වූ ලොකුම මුණ ගැසීමක් දවසක් මතකද? ෆස්ට් ඔෆ් ඕල් කන්ටැක්ට් තියෙනවා පස්සේ. මම මොකද කරන්නේ දැන් කොහොමද ස්පිරිචුවල් ලයිෆ් එක කොහොමද යන්නේ, ප්‍රේ කරනවාද, දැන් දෙවියන් වහන්සේ මොකද කතා කරේ, ඒක අර චර්ච් එකට යන්න ඕන නිසා ගියේ. ඒත් අර චැලෙන්ජර්ස් මොනවද? දැන් ඉන්න යූත්ලාට ලොකු එක්සාම්පල් එකක් විදිහට ඉන්න ඕනේ. ජීවිතය ගැන සිහිනයක් තිබෙනවද? මොකක්ද ඒ සිහිනේ? මම ලර්න් කරන්නේ earn කරලා ඒක දෙවියන් වහන්සේගේ වෙන දෙවියන් වහන්සේගේ නාමයට වෙන මම පාවිච්චි කරනවා. ආශිර්වාදලත් දවසක් ලයිෆ් ස්ටෝරි එක්ක නැවත වාරයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබ හැම කෙනෙක්ම ආදරයෙන් පිළිගන්නවා. ජීවිතය කියන්නේ කතන්දරයක්. මේ කතන්දරය තුල නොඑක ආකාර සිදුවීම් තිබෙනවා. දුක, සතුට, කඳුල, සිනහව, සඵලත්වය, වේදනාව, ජයග්‍රාහකයන්, පරාජයන් තිබෙනවා. නමුත් මේවා අපි බෙදාගන්නේ අසාගෙන ඉන්නා වූ කට්ටියට හයියක්, ශක්තියක් ලැබෙන පිණිසයි. අද දවසෙත් මා සමග ලයිෆ් ස්ටෝරි එක කතා බහ කරන්නට පොද තරුණයෙක් ඇවිල්ලා සිටිනවා. ඔයාගේ සම්පූර්ණ නම පුතා? මගේ නම රොබින් ඩැනියල්. රොබින් ඩැනියල්. එහෙනම් අපි රොබින් කියලා වට කතා බහ කරන්නට යන්නේ. ගොඩක් ඉස්සේ රොබින් මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ ගැන. රොබින් අපි ඔයාගේ ජීවිතය ගැන කතා බහ කරන්නට යන්නේ. මම රොබින්ගේ මේම ඇහුවොත් රොබින් ඔයාගේ පුංචි කාලේ මොන වගේ කාලයක්ද? ඒ ගැන පොඩ්ඩක් අපිට කතා බහ කරලා කියන්න. එක පාස්ට අපේ ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි නංගි ඉන්නේ. නංගි ස්ටඩීස් කරනවා. මම පොඩි කාලේ ඉඳන් අපි පොඩි කාලේ ක්‍රිස්තියානි අපේ අම්මා තාත්තත් ක්‍රිස්තියාන්ස්. එතකොට පොඩි කාලේ ඉඳන් අපි චර්ච් එකට ගියා. අපේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් පාස්ටර්ස්ලාස් එහෙම තමයි ඉන්නේ. එතකොට එහෙම තමයි බෑග්ග්‍රවුන්ඩ් එක ආවේ. එතකොට පොඩි කාලේ ඉඳන් චර්ච් එකේ හිටියා. චර්ච් එකට යනවා, දිව්‍යන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය තිබ්බා. දැන් මම වර්ක් කරන ගමන් ඉන්නේ පස්ට. එහෙම තමයි ආවේ ෆැමිලි එක. දැන් ඔයා වර්ක් කරන ගමන් ඉන්නේ. ඔයාගේ උපන් ගම කොහෙද? ඔයාගේ තාත්තා මොන වගේ බිස්නස් කරාද, රැකියාවක් කරාද, අම්මා මොනවද කරේ? පොහොසත්ම පවුලකින් දෙන්නේ නැත්නම් දුප්පත් පවුලකින් දෙන්නේ? ඒ ගැන පොඩ්ඩක් අපිට කියන්න. අපි පස්සේ දුප්පත් පවුල තමයි ඉන්නේ. අපේ තාත්තා ෆීල්ඩ් ඔෆිසර් කෙනෙක්. එස්ටේට් එකේ. අම්මා නර්සින් කරා. දැන් ගෙදර ඉන්නේ. නංගි ස්ටඩීස් කරනවා. එතකොට අපි තම බලංගොඩ, රත්නපුර බලංගොඩ. රත්නපුර බලංගොඩ. කොහමද කොළඹට ආවේ? කොළඹට ආවේ ෆස්ට් 2022. මම ඒ ලෙවල් ඉවර කරලා මම ඩිග්‍රී එකක් ස්ටාර්ට් කරන්න ඕන නිසා මම ජොබ් එකට ආවා. වෙයර්හවුස් ඇසිස්ටන්ට් විදියට තමයි මම ජොබ් එකට ආවේ. කොළඹට ආවේ 2022. 2022 රොබින් එනවා කොළඹට රස්සාවක් හොයාගෙන. 2022 රස්සාවක් හොයාගෙන ආපු රොබින් අද වෙනකොට ජීවිතේ වෙනස් වීම් ගොඩක් වෙලා තිබෙනවා. ඒව ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඔබට මම 2022 ආවේ. ඇවිල්ලා දැන් මම ෆස්ට් ගියේ ජොබ් එක වෙයර්හවුස් ඇසිස්ටන්ට් විදියට ගියේ. එතකොට එදා ගිය දවසේ ඉඳන් දැන් තියෙන තත්ත්වෙත් එක බලද්දී දෙවියන් වහන්සේ දැන් ඉන්න තත්ත්වයක එකම රීසන් එක දෙවියන් වහන්සේ විතරමයි. මම වෙයර්හවුස් ඇසිස්ටන්ට් විදියට අවුරුදු 3ක් වැඩ කරා ෆස්ට්. ඒක හිටියේ මම සාමාන්‍යයෙන් ඒ වෙයර්හවුස් ඇසිස්ටන්ට් විදියට මට এডুকেෂනල් ක්වොලිෆිකේෂන් විතරයි තිබ්බේ, ඒ ලෙවල් විතරයි. එතකොට මම උතරන ගිහිල්ලා දැන් ඉන්න IT එක්සිකියුටිව් විදියට. එතකොට මේ ස්ටෙප් බයි ස්ටෙප් එන්න සම්පූර්ණ රීසන් එක දෙවියන් වහන්සේ විතරමයි. එතකොට මම ඒක කොයි වුණොත් මට කියන්න කිසිම ලැජ්ජාවක් නැහැ, කිසිම දෙයක් නැහැ. මම ක්‍රිස්තියානි ෆැමිලි එකේ හිටියට මටයි දෙවියන් වහන්සේ තියෙන ලොකු ගැප් එකක් තිබ්බා ෆස්ට්. ඒ ලොකුම ගැප් එකක් තිබ්බා. ඒතුව අපි ෆැමිලි එක ගත්තම සම්පූර්ණ ක්‍රිස්තියානි තමයි. ඒ වුණාට මම ජොබ් එක ස්ටාර්ට් කරන් පස්සේ මම අවුරුදු 3ක් චර්ච් ගියේ නැහැ.
එතකොට ගෙදරින් අම්මා ප්‍රෙෂර් කරනවා කතා කරලා කියනවා චර්ච් ගියේ නැද්ද කියලා. එයාලා ඒව ෆලෝ කරනවා පස්ට. ඒ වුණාට මම චර්ච් ගිහින් ඇත්තටම විදියක් තිබ්බේ නැහැ. මම ජොබ් එක ගිහලා ස්ටාර්ටින් පොයින්ට් එක තමයි. එතකොට මට චර්ච් එකට යන්න කිසිම ඒ කියන්නේ එමිකෝ ජොබ් එක විතරමයි කරේ. මම ගෝල් එක තිබ්බේ කොහොම හරි ඩිග්‍රී එක කරන්න ඕනේ, කොහොම හරි මනි අර්න් කරන්න ඕනේ විතරයි මයින්ඩ් සෙට් එක තිබ්බේ. ඒ වුණාට චර්ච් එක ගියේ නෑ පාස්ට්. ඊට පස්සේ 2023 එන්ඩ් එක වගේ මම ක්‍රිස්මස් එක සර්විස් එක ඉවර කරලා මම කොළඹට එනකොට මම මේජර් ඇක්සිඩන්ට් එකක් වුණා පාස්ට් කොළඹ. ඒ ඇක්සිඩන්ට් එක තමයි පාස්ට් මගේ ලොකු ටර්නින් පොයින්ට් එකක් වුණේ. ඔතන තමයි මම දැන් ඉන්න තත්ත්වයට එකම රීසන් එක ඇක්සිඩන්ට් එක තමයි මම හිතන්නේ පාස්ට්. 2023 ක්‍රිස්මස් සර්විස් එකෙන් පස්සේ ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා. රොබින් මේව කියනවා ඒක යාගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් වුණාලු. රොබින් අපිට පොඩ්ඩක් කියන්නකෝ ඒ ඇක්සිඩන්ට් එකේ මොන වගේ ඇක්සිඩන්ට් එකක්ද? ඔයාට තුවාල වුණාද? මොකක්ද වුණේ? ඒක පාස්ට මම පික්මි එකක් දාලා තමයි ගියේ. මම යද්දි පාස්ට ට්‍රිවිල් එක ගියේ නවත්තලා තිබු බස් එකත් එක්ක ට්‍රිවිල් එක ඇප්පුණා. එනකොට ඒක මම දැනගත්තා ඒක මොකක් කර දිවෙන් වහන්සේගේ මේ කියන්නේ ප්ලෑන් එකක් නැතුව කිසිම දෙයක් අපේ ලයිෆ් එකේ සිද්ධ වෙන්නේ නැහැ පාස්ට. එතකොට ඇක්සිඩන්ට් එක තමයි වුණේ. මම ලොකු මේජර් ඇක්සිඩන්ට් එකක් ට්‍රිවිල් එක බස් එකෙන් හැප්පිලා ට්‍රිවිල් එක පෙරලිලා මීටර් 100ක් විතර ඉස්සරහට ගියා ට්‍රිවිල් එක. ඒ ට්‍රිවිල් එක ගිහිල්ලා ඩ්‍රයිවර්ට කිසිම දෙයක් වුණේ පාස්ට කිසිම හානියක් තිබ්බේ නැහැ. මට සම්පූර්ණ ඩැමේජ් එකක් තිබ්බා. මගේ ලෙෆ්ට් සයිඩ් ලෙග් එකේ පාස්ට ලොකු ඉන්ජරි එකක් තිබ්බා. ඒක ලේයර් 3කට මෙවුන් දාලා තියෙන්නේ. එතකොට කවුරුත් විශ්වාස කරේ නැහැ ත්‍රිවිල් එකයි මගේ කකුල ෆොටෝ එකක් දැම්මම ගෙදරින් අම්මා ඒ වෙලෙම මේ කලන්තේ දාලා වැටිලා තියෙන අම්මයි නංගි. එතකොට ඒක තමයි පස්සේ ලොකුම ඇක්සිඩන්ට් එකක් වුණේ. මට ඇක්සිඩන්ට් කලින් වෙලා නැහැ. ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ඔතනින් තමයි පස්සේ කවුරුත් විශ්වාස කරේ නැහැ මම නැගිටලා මට ඇවිදින්න පුළුවන්, මට ජොබ් එකක් කරන්න පුළුවන්, මම ස්ටඩීස් කරන්න පුළුවන් කවුරුත් හිතුවේ නැහැ. හැබැයි දෙවියන් වහන්සේගේ නාමයෙන් මම දැන් ඇවිදිනවා, යනවා, වාඩි වෙනවා, දෙවියන් වහන්සේ කෙනේ සේවය කරනවා. ඒ ඔක්කොම රීසන් එක දෙවියන් වහන්සේ පවණාවේ. thank you රොබින්. මේ අත්දැකීම ෂෙයා කරාට අපි පුංචි විරාමයක් ගන්නටයි යන්නේ ලයිව් ස්ටෝරි එක තුලින්. ආවට පස්සේ අපි රොබින් එක්ක තව ටිකක් ඔහුගේ ජීවිතය ගැන අත්දැකීම් ගැන අපි කතා බහ කරන්නටයි යන්නේ. රොබින් ඔයා කිව්වා ඔයා උපතින්ම ක්‍රිස්තියන් කියන එක. දැන් ඔයා ජේසුස් වහන්සේ කියන කෙනාව පිළිගත්ත දවසක් තිබුණද රොබින්? ඔයාට ඒ වගේ දෙයක් මතකද? නැත්නම් මතක නැද්ද? සහ ඔයාගේ ජීවිතයේ ජේසුස් වහන්සේ එක්ක තිබුණා වූ ලොකුම මුණ ගැසීමක් දවසක් මතකද? ඔබට කිව්වොත් මම අර මම කියන්නේ ක්‍රිස්තියානි ෆැමිලි එකේ ඉන්න නිසා සන්ඩේස් යනවා, කියන්නේ මියුසික් එකේ වර්ෂිප් ටීම් එකේ හිටියා හැමදේම කරා. හේතුව අර අපි බෑග්ග්‍රවුන්ඩ් එක ෆැමිලි ක්‍රිස්තියානි නිසා. මම මේ ඉතලා දෙවියන් වහන්සේ වෙන ඕන දෙයක් කරන්න ඕනි, මම දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනි කියලා ඒක අර කැක්කුම ආවේ පස්සේ මම ඇක්සිඩන්ට් වුණාන් පස්සේ මම ගොඩාක් ෆේල් වුණා. ඇක්සිඩන්ට් වුණාන් පස්සේ හැමදේම ජොබ් එකට යන්න බැරි වුණා. පස්සේ ජොබ් එක නැති වුණා. ජොබ් එක නැති වෙලා ඊට පස්සේ මම ගෙදර තමයි හිටියේ මාස දෙක. මාස දෙකක් මට ලොකු යූස් එකක් වුණා. පස්සේ මම මාස 3ම මම යාඥා කරා, බයිබල් කියවුවා. මම ඒ කියන්නේ මට මොකද රීසන් එක කියලා මම ඇක්සිඩන්ට් වෙච්ච රීසන් එක. එතකොට තමයි මම දෙවියන් වහන්සේ කතා කරේ රීසන් එක තමයි ටර්නින් පොයින්ට් එකක් වුණා. මම කෙලින්ම මගේ ජොබ් එක ෂිෆ්ට් වුණා. මගේ ජොබ් එක ෂිෆ්ට් වුණා. මම දැන් ඉන්න කරන්ට් වැඩ කරන තැනට. ඒ වැඩට ආවෙන් පස්සේ වාස්ට 2000 මම ජොබ් එකට කොළඹට එද්දිම 2022 මගේ මාමා කිව්වා පාස්ටර්ගේ නම කියලාම කිව්වා මම චර්ච් එකට ජොයින් වෙන්න, මම චර්ච් එකට යන්න කියලා. එතකොට මට ඒක ලොකු අයිඩියාවක් තිබ්බේ නැහැ පාස්ටර්. මම වැඩ කරේ වත්තල. එතකොට වත්තල වැඩ කරද්දී මට ඒක ලොකු අයිඩියාවක් තිබ්බේ නැහැ. මේකට එන්න ඕනි දුර. මම එතකොට කොළඹට එවිලා අලුත් කෙනෙක්. ඒක ලොකු අයිඩියාවක් තිබ්බේ නැහැ පාස්ටර්. මම ආවේ නැහැ. ඊට පස්සේ ඇක්සිඩන්ට් වුණාන් පස්සේ මම දැන් අවුසර්වේෂන් එක වැඩ කරා. මම වැඩ කරගෙන ගියා පස්සේ. කරගෙන ගියදී මම චර්ච් එකට ජොයින් වුණා. ඒක චර්ච් එකට ජොයින් වෙලා මං යනවා එනවා, සමහර විට පයින්නවා නම් යන්නේ නැහැ.
ඒක අර චර්ච් එකට යන්න ඕන නිසා ගියේ. ඒත් අර ඇක්සිඩන්ට් වුණාන් පස්සෙත් එහෙම වුණා පාස්ටර්. මම ගොඩක් පොඩි ગેප් එකක් ආවා. ඒ වුණාට මම චර්ච් යනවා, යාත්‍නා කරන ඔක්කොම කරනවා. ඊට පස්සේ පාස්ටර් මම 2025 නිව් ඉයර් සර්විස් එකට මම ආවා පාස්ටර් මේ චර්ච් එකට. එතකොට අපේ මම්මත් නැති වුණා. එතකොට මම ඇත්තටම මම මේ ඊට පස්සේ පාස්ටර් මම හොස්ටල් හිටියේ නුගේගොඩ. ඊට පස්සේ මම ආවා මෙතන shift වුණා පස්සේ බත්තර මුල්ලට. මට ඒ හොස්ටල් එකේ කිසිම අර මට ෆ්‍රීඩම් එකක් තිබ්බේ නැහැ යාත්‍නා කරන්න බයිබල් කියවන්න. මට ඕනේ ජොබ් එක ගියොත් කමන්නේ මට ඕනේ දෙවියන් වහන්සේ යාත්‍නා කරන්න ඒක කරා මට ෆ්‍රීඩම් එකක් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මම shift වුණා බත්තර මුල්ලට. ඊට පස්සේ මම චර්ච් එකට ආවේ පස්සේ එදාන් පස්සේ මේ මාසයකින් ලොකුම වෙනසක් තියෙනවා මගේ ලයිෆ් එකේ. ඒක මට තේරෙනවා පස්සේ ලොකුම වෙනසක් තියෙනවා. රොබින් මට දැන් වගේ මතකයි මම එක්තරා දවසක ඔෆිස් එකට එනවා. මට මතකයි ඔයා පාස්ටර් පෝල් කියන කෙනා එක්ක මම දැක්කා කතා කර කර හිටියද කොහෙද? මොනවද එදා කතා කර හිටියේ ඔයගොල්ලෝ? ඊපස්සේ පාස්ටර් පෝල් මගෙන් ප්‍රශ්න කිව්වා කොහොමද ඔය ලයිෆ් එක? එයා හැමදාමන්නේ මම ආවන් පස්සේ දැන් කොහොමද ඔයගේ ජීවිතය යන්නේ කියලා. ඒකට මට හැමදාම ඒක එන්කරේජින් විදියට තමයි තිබ්බේ. මොකද දැන් ලයිෆ් එක මොකද වෙන්නේ කියලා. හැමදාම මගේ බෑක් එන්ඩ් එකේ විතර පාස්ටර් පෝල් හිටියා. එයා හැමදාම කෝල් කරලා අහනවා මොකද දැන් ඉන්නේ. එයා මගේ ස්පිරිචුවල් ලයිෆ් එක ඩෙවලොප් වෙන්න එයා ලොකු උදව්වක් කරා පාස්ටර්. එතකොට එයා ආන්නේ හැමදාම මොකද වෙන්නේ. මම හැමවෙලම පාස්ටර් පෝල්ට කන්ටැක්ට් තියෙනවා පාස්ටර්. මම මොකද කරන්නේ දැන් කොහොමද ස්පිරිචුවල් ලයිෆ් එක කොහොමද යන්නේ ප්‍රේ කරනවාද දැන් දෙවියන් වහන්සේ මොකද කතා කරේ ලාස්ට් සන්ඩේ සර්මන් එක මොකද කතා කරේ ඒක ගැන පාස්ටර් ඩිස්කස් කරා. very good. දැන් පුංචි ප්‍රශ්නයක් අහනවා. ඔය රොබින් කියන දරුවගේ ජීවිතේ දැනට තියෙන ලොකුම temptations challenges මොනවද? just කියන පාස්ටර් මගේ කියන්නේ මට ඇත්තටම ඕනේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න. මට දෙවියන් වහන්සේ ලොකු ඒ කියන්නේ මගේ ටයිම් මං ඉස්සර තිබ්බ පාස්ටර් මට ප්‍රේ කරාද කියලා කවුරු දෙවුවොත් මං කියන්නේ ටයිම් එකක් නැහැ කියලා පාස්ටර්. එතකොට එක දවසක් පාස්ටර් පෝල් මට කතා කරලා කිව්වා ටයිම් නැහැ කියන එක උත්තර නෙවෙයි. අපි ටයිම් එක දුන්නේ අපි තියෙන ටයිම් එක අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් වෙන් කරන්න ඕනේ. අපි ටයිම් එක දීලා තියෙන දෙවියන් වහන්සේ. අපි ටයිම් නැහැ කියන්නේ නැතුව දෙවියන් වහන්සේට අපි කාලය අපි ඒක ස්පෙන්ඩ් කරන්න ඕනේ. අපි පොඩ්ඩක් ඒක තියන්න දෙවියන් වහන්සේට කියලා කාලයක් අපි තියන්න ඕනේ. ටයිම් නැහැ කියලා එක නෙවෙයි තේරුම. එතකොට තමයි පාස්ටර් මට ඕනේ දෙවියන් වහන්සේත් එක්ක පොඩක් තව ලං වෙන්න. තව කියලා කියන මට ලිමිට් එකක් නැහැ දැන්. මට MLM මට ඕනේ දැන් බස් එකේ ගියොත් මට ට්‍රැවලින් කරත් මම MLM යාත්‍රා කරගෙන මේ songs කියාගෙන මට වර්ෂිප් කරගෙන දැන් ඒ මයින්ඩ් සෙට් එක තියෙන පාස්ටර්. කලින් නෑ එහෙම නෙවෙයි. මම යද්දි රීල්ස් බලාගෙන එහෙම යනවා. මට දැන් ඒ කියන්නේ ලොකුම වෙනසක් වෙලා තියෙනවා පාස්ටර් මගේ ලයිෆ් එකේ. මගේ චැලෙන්ජ් එකේ ගියොත් මට ඕනේ පාස්ටර් මේ කාලේ මේ යූත් දැන් ඉන්න යූත්ලාට ලොකු එක්සාම්පල් එකක් විදියට ඉන්න ඕනේ. ඒක තමයි මගේ චැලෙන්ජ් එක. ඒ කියන්නේ මම ඉස්සරහට යන කාලේ මම ඉන්න ඕනේ යාලා එක්සාම්පල් විදියට දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන්න ඕනේ. ඒක තමයි පාස්ටර්. very good. අපේ අවසන් කරන්න යන්නේ. නමුත් ඔයාගේ මේ වගේ දෙයක් අහනවා. රොබින් ඔයාට ඩ්‍රීම් එකක් තිබෙනවද? ජීවිතය ගැන සිහිනයක් තිබෙනවද? මොකක්ද ඒ සිහිනේ? මට පාස්ටර් හොඳටම ඉගෙන ගන්න කියන්නේ এডুকেෂන් සයිඩ් එක හොඳම ලෙවල් එකට යන්න ඕනේ. මම IT සයිඩ් එක කරන IT එක්සිකියුටිව් විදියට. ඒකින් ලොකුම සයිඩ් එකට යන්න ඕනේ. ලොකු තැනකට යන්න ඕනේ. ගිහිලා උතන ඉඳන් දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ පාස්ටර්. මට ඕනේ earn කරන්න ඕනේ. ලර්න් කරන්න ඕනේ. දෙවියන් වහන්සේට ඒ ගැන මේ සේවය කරන්න ඕනේ. මම ලර්න් කරන්නේ earn කරන්න. earn කරලා ඒක දෙවියන් වහන්සේගේ වෙන දෙවියන් වහන්සේගේ නාමයට වෙනුවෙන් පාවිච්චි කරන්න ඕනේ පාස්ටර්. ඒකයි මගේ ඩ්‍රීම් එක. හරි ලස්සන වචන ටිකක්. මම ලර්න් කරන්නේ earn කරන්නට. මම කියන්නේ මම ඉගෙන ගන්නේ මගේ ආදායම වැඩි කරගන්න. ආදායම වැඩි කරගන්න හදන්නේ දේව රාජ්‍යයට සේවයක් කරන්න. කොයිතරම් ලස්සන චේතනාවක්ද. රොබින් අවසන් ප්‍රශ්නේ මේකයි. වර්තමාන ඉන්නා වූ තරුණ තරුණියන්ට ඔයාට පණිවිඩයක් දෙන්න පුළුවන් නම් රොබින් කියන දරුවා මොකද්ද වර්තමාන තරුණ තරුණියන්ට දෙන පණිවිඩය? පාස්ටර් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ටෙම්පරරි ලයිෆ් කියන්නේ. ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ දැන් ගොඩක් මම යූස් බලනවා මාත් එක්ක ඉන්න කට්ටිය සහ යනක තැන මම දකින මිනිස්සු ඉන්නවා. ගොඩාක් කට්ටියගේ ටයිම් එක වේස්ට් කරනවා. එතකොට මම දෙවියන් වහන්සේගේ මේ දරුවෝ ගැන මම හිතන විදිය තමයි එයාලගේ ටයිම් එක වේස්ට් කරනවා. මේ ඒ කියන්නේ එයාලගේ යූස්ලෙස් වැඩ තමයි ගොඩක් කරන්නේ. ඒ කියන්නේ එයාලගේ කරන්න ඕනේ වැඩ නෙවෙයි. එතකොට මට ඒ ගැන දුකක් තියෙනවා.
මන් කියන දෙවියන් වහන්සේ මේ කාලේ දැන් මේ ඉන්න යූත් ජෙනරේෂන් එක මම කියන්නේ ෆස්ට් එයාලගේ මේ කාලේ දෙවියන් වහන්සේට දෙන්න කියලා. දෙවියන් වහන්සේ දැන් මම ෆැමිලි එක ක්‍රිස්තියානි බෑග්ග්‍රවුන්ඩ් වුණාට මම දෙවියන් වහන්සේ ලඟ වුණේ මේ දැන් අවුරුදු මට 25යි 24 25 අතර තමයි දෙවියන් වහන්සේ ලඟ වුණේ. මම 20ෙම ලඟ වුණා නම් මේ දැන් ඉන්න තත්ත්වේ නෙමෙයි මං ඉන්නේ තව ඉස්සරහට ඉන්න. ඒක තමයි ෆස්ට් මං කියන්නේ. ඉන්න කාලේ අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් සේවය කරන්න ඕනේ ෆස්ට්. Thank you Robin. Life story එක තුළින් නොයෙක් ආකාර ජීවිත කතන්දර අපිට ආන්ට ලැබෙනවා. පුංචි කාලේ ක්‍රිස්තියානි පසුබිමක හැදෙනවා. රොබින් කියනවා පල්ලියක සේවයත් කරා. නමුත් එයයි ජේසු අතර ගැප් එකක් තිබ්බලු. නමුත් 2025 වෙනකොට ඒ ගැප් එක ක්‍රියාවක් තුළින් අඩු වෙනවා. අද රොබින් ජේසු එක්ක හොඳ ගමනක් යනවා. ලොකු අනාගතයක් තිබෙනවා. අන් මිනිස්යන්ට අභියෝගයක් වෙලා තිබෙනවා. ඒ නිසා මේක ඔබ බලන එක්කෙනෙක් පමණක් නොවේ. මේක අන් කට්ටියට ෂෙයා කරන කෙනෙකුත් වෙලා උදව් කරන්නට ජීවිත කතන්දර ප්‍රොමෝට් කරලා අන් මිනිස්යන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්න. එහෙනම් ඔබ හැමෝටම ජේසු පිහිටයි.